බත් කන්න හොර බබාලට බත් කන්න ආස හිතෙන විදිහ රස කෑමක් හදමුද? මේකට ඔයාගේ බබා කන්න කැමති ඕනම එළවලුවක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අද මම එකතු කරගත්තේ කැරට්, බෝංචි, බට්ටක්ක, ගෝවා, අල. අපිට තව ඕන වෙනවා පොල් කිරි. එතකොට ඔයාගේ බබා කන්න කැමති ඕනම චීස් ජාතියකින් චීස් කෑල්ලක්. මම අද මේකට එකතු කරගන්නේ සූටිකි කන්න කැමති කොස්වලේ චීස් කෑල්ලක්. තව අපිට ඕන වෙනවා ඔයා බබාට පාවිච්චි කරන බටර් ජාතිය. අද මම පාවිච්චි කරන්නේ හයිලන්ඩ් බටර් එක. ඉස්සල්ලාම අපි බටර් ටික දාලා මේ එළවලු ටික ඔක්කොම ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊපස්සේ මම මේකට කැරට්, අල, බෝංචි, වට්ටක්ක, ලීස් මේ ඔක්කොම ටික එකතු කරගන්නවා එකපාරට. ඒකම යාට රසායන ලුණු, ගම්මිරිස් කුඩු, කහ කුඩු මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඔක්කොම බෙන්ඩර් කරගන්න ඕන. ඉතින් ඔයාගේ බබා කන්න කැමති විදිහට කැමති ප්‍රමාණයට බත් එකක් බෙන්ඩර් එකට එකතු කරගන්න. ඒකම පොල් කිරි. ඊට පස්සේ අපි අර ටෙම්පරාදු කරගත්ත එළවලු ටික එකතු කරගන්න. ඉතින් මේකට පොල් කිරි එකතු කරගත්තේ ගොඩක් දියට එකතු කරගන්න එපා. අපිට බෙන්ඩර් එකෙන් බෙන්ඩර් වුණාට පස්සේ ටිකක් උකුවට තමයි මේක තියෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම බෙන්ඩර් කරගෙන ආපු අපේ එළවලු බත් එක. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ උකු පේස්ට් එකක් තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට උයා ගන්න ඕනේ. හොඳට උකු තලපයක් වෙනකම් මේක උයා ගන්න ඕනේ. ලිප ඕෆ් කරගන්න ලඟ වෙලත් මේකට බටර් චුට්ටක් එකතු කරලා කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක බටර් ගාපු පැකිලයකට මෙන්න මෙහෙම දාගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට තුනී කරලා නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක මෙන්න මේ විදිහට කෑලි කපාගෙන බබාට කැමති දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මගේ බබාට හදපු කෑම එක. ඉතින් ඔයත් ඔයාගේ බබා කෑම කන හොරයි නම් මේක try කරලා බලන්න. අම්මා කන්න ඔයා කන්න. ඔයා කන්න.